දැන් වර්තමාන ජනාධිපතිවරයා අපි දැක්ක ජර්මනියේ සංචාරයකට ගියා. නමුත් ඒක දැම්මා යම් තැන්වලදී මේක යන්නේ පෞද්ගලික ගමනක් කියලා. නමුත් අපි දන්නවා ජනාධිපතිවරයා රටට යම් දෙයක් කරන්න අවශ්‍යතාවය තියෙන ජනාධිපතිවරයාගේ ජර්මන් ගමනෙන් යුරෝප් ගමනෙන් රටට වැඩක් වේවි කියලා. මොකද එතුමා යම් විදිහට ඒගොල්ලන් ගිවිසුම් අත්සන් කළා. ඒ ගිවිසුම් වලින් අපිට යම් වරප්‍රසාදයක් ලැබෙන්න පුළුවන්. සමහර අපේ රටේ සමාජයන් වැඩි ගිවිසුම් මොනවද කියලා අපි දන්නේ නැහැ. ඒ ගිවිසුම් වලත් පිටපත් ජනතාවට පෙන්වන්නේ මේකයි අපි අත්සන් කරපු ගිවිසුම කියලා. අර බන්ධනාගාර ගිවිසුම වගේ නෙමෙයි. මේවත් මේ ගිවිසුම් පෙන්වන්න ඊළඟට දෙරටේ මිත්‍රතාවයට බොහොම ආශිර්වාදයක් වුණා. ජනාධිපතිතුමාට වැඩක් කරන්න අවශ්‍යයි. ඊතුමාට වැඩක් කරන්න අවශ්‍ය වෙලාවට සමහර අය කකුල් දෙකෙන් අද්ද වර තොට කරන්න දෙන්නේ නැහැ කියලා. එහෙම කරන්න හොඳ නැහැ. අපි ජනතාව බලය දුන්නා නම් ඒතුමාට අපි පුළුවන් තරම් සහයෝගය දෙන්න මේ රට ආරක්ෂා කරපන් කියලා. නමුත් අපි කවමදාකවත් ජනශත පෙරමුණ පක්ෂය කිසිම වෙලාවක එතුමාට මට පෙර එල්ල කළත් නැහැ. එල්ල කරනවා නම් එල්ල කරන්නේ වැරදි වලට. නමුත් ඒතුමා කරපු වැරදි නෙමේ අනිත් අය කරන වැරදි වලට ඒතුමාත් දොස් දානවා. ඒ නිසා බුද්ධිමත් ජනාධිපතිවරයෙක් වශයෙන් අපි පුතුමා විශ්වාස කරනවා. රටේ ජනතාවට නම් බදු බල දාන්න එපා. Start your future after O levels. Join IIT. Register now. අපි දැක්කා ජාතික භික්ෂු පෙරමුණෙන් CID එකට පැමිණිලා ගිහින් දැම්මා එක්තරා පුද්ගලයෙකුට. නමුත් මම මේ ස්වාමින් වහන්සේලාගෙන් මම අහන්න කැමති ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ අරුචුනා පාර්ලිමේන්තුවේ කෑකෝ ගැහුවා කන්ට්‍රන 23ක ප්‍රභාකරන්ගේ ආයුධ ලංකාවට ආවා කියලා. එතකොට ජනාධිපතිතුමාට නේද මේකේ ප්‍රහාර එල්ල කරේ. ඉතින් අරුචුනාට විරුද්ධව ඇයි පැමිණිලා කරේ නැත්තේ කියන එක මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් අපි හාමුදුරනේ අරුචුනාට විරුද්ධවයි මේකට CID දාන්න ඕනේ. නමුත් ඇත්ත යම් කෙනෙක් කතා කරනවා නම් ඒ අයට නෙමේ ගෞරවනීය අපේ ජාතික භික්ෂු පෙරමුණ ජාතික ජන බලවේගයට අය අදාළ භික්ෂු පෙරමුණේ අපේ ස්වාමීන් වහන්සේලා මම ගෞරවයෙන් ආරාධනා කරනවා ජාතික ජන බලවේගය විනාශ කරන්න අරුචුනා පාර්ලිමේන්තුවේ කෑකෝ ගන්නවා අවියාවුද ගෙනාවා කරන ලංකාවට ඒ වගේ තියෙන්නේ අපේ වේලුපුල්ලේ ප්‍රභාකරන්ගේ ආයුධ කියලා කිව්වා. ඉතින් මේකට විරුද්ධවයි පැමිණිලා දාන්න ඕන. ඒ නිසා කරුණාකරලා උඩ බලාගෙන කෙල ගැහුවොත් අපේ මුණේ මම කවදාකවත් භික්ෂුන් වහන්සේලා ඇක්ලි දික් කරන්නේත් නැහැ. මෙතනදී යම් වැරද්දක් සිදුවට වෙලා තියෙනවා. රට ගැන හිතන්න අරුචනා කියපු කාරණාව ගැන අප්‍රමාණ දුර හිතන්න අරුචනා කිව්වේ මොනවාද? මොකද පාර්ලිමේන්තුවේ වරප්‍රසාද මැද පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු දොස්තර අරුචනා මන්ත්‍රීතුමා මේ කිව්ව කාරණාව සම්බන්ධව ගෞරවනීය ස්වාමින් වහන්සේලා ගිහිල්ලා CIDට පැමිණිලා දාන්න. එතකොට වහන්සලාගේ පැමිණිල්ල ක්‍රියාත්මක කරાવી. එතකොට අනුර කුමාර ඡානාගේ ජනාධිපතිතුමාට මේක ශක්තියක් වෙනවා.